Nagiyana laks nilia මට අමුත්‍යක් නේ. ගුවන්විදුලි ළමා පිටින් එළියට ආපු පොඩි දැරියක් අද මට හරි සන්තෝෂයි. ගීතා ඔබ ගුවන්විදුලි ඊට පස්සේ වේදිකා නාට්‍ය ඊට පස්සේ රූපවාහිනී ඊට පස්සේ චිත්‍රපටියේ මේ අංශ තුනේ අංශ කීපෙන් ඔබ වඩා එකංශ ප්‍රගුණ නේද? ගුවන්විදුලියේ මුලින්ම වගේම ඒ ගුවන්විදුලිය අතර හැම අංශයකම පොඩ ඉස්සරහට යන්න තමයි මම කැමති. ඔබ ලංකාවේ ජනප්‍රිය වීමට අතුව මම හිතන්නේ පාකිස්තානයේ ජනප්‍රිය නිලි වුණා. ඔබ හිතන්නේ මේ ජනප්‍රියභාවයට හේතුව ඔබේ රූපලාවන්‍යද නැත්නම් රංගපෑමද? මම හිතන්නේ දෙක හේතු වුණා කියලා. වඩා මොකක්ද? මම හිතන්නේ රූපේ තිබුණාට විතරක් කියන්නේ සිනමාව රැඳී ඉන්න බෑ. ඒකට දක්ෂකමත් අවශ්‍යයි. ඉතින් හිතන්නේ ඒක තමයි හේතු වෙන්නේ නැත්තේ කියලා. පාකිස්තානයේ ඔබ ජනප්‍රිය නිලිය ලංකාවේ සමදුනේ ගාමකින් පස්සේ අවුරුදු 5 දෙකටම ඔබ ජනප්‍රිය වුණා. මේ ජනප්‍රියතාවයේ රහස මොකක්ද? ඒක රහසක් නෑ. අංකෝ මම මේ රටේ ජනතාවට අවශ්‍ය විදිහට ජනතාව කැමති වෙන විදිහට මගේ රටම මම ඉදිරිපත් කරලා දෙනවා. මට කියන්න තියෙන්නේ ඒ ජනතාවට මාව එපා නොවීම සතුටක්. ඒක බෞද්ධ 17ක් 60ක් අධික සංඛ්‍යාව රංගපෑවත් ඔබ හැමදාම ජනප්‍රිය නළුවා වෙනවා විතරයි උනේ. ඇයි ඔබට හොඳම නළුවා වෙන්න බැරි වුනේ එකම වතාවක්වත්? ඒකට කිසි හදිසියක් නැහැ. නළුවා වෙන්න මම ක්ලාස් ගත කාලේ හරි මම ක්ලාස් කරනවා මේ සමාජය ලබා ගන්නවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සූරීන් ගැන ගෞරව හේතු පාඨ කීමට මා ඊටම ගෞරවයෙන් වේදිකාවට කැඳවනවා. ගීත රචකයෙක්, තිර නාටක රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ප්‍රතිභාපූර්ණ නළුවෙක්, හෙළ සිනමාවේ සක්විති යන විරුදාවලියලත් ගාමිණී ෆොන්සේකාට ආචාර්ය පීරිස් ගැන ගෞරව හේතු පාඨ කීමට. ඒදී මෙරට ඉපදුනා විකෘති දරුවෙක්, මුහුණක් නැති, පෙළපතක් නැති, අතීතයක් නැති ඒ සිංහල සිනමාව. සිංහල සිනමාවට මේ ජාතික සිනමාවට ජාතික මුණුවරක් දීමේ බාරදුර කටයුත්ත පැවරුණා අර එංගලන්තයෙන් පැමිණි තරුණ චිත්‍රපට ශිල්පියාට. 956 දී රේඛාව චිත්‍රපටිය මම හිතනවා කෘතිම වුණත් අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් ප්ලාස්ටික් සර්ජරි ක්‍රමයට අලුත් මුණුවරක්, අලුත් නැම්මක්, අලුත් සුවඳක් එකතු කළා සිංහල චිත්‍රපටියට. වැඩි කලක් නොයන්නට පෙර 970 ගණන් වලදී සංදේශය නිෂ්පාදනය කළායින් පසු දෙලොවක් අතර නිෂ්පාදනය කළායින් පසු 960 ගණන් වලදී මට මතක හැටියට 64 දී පළවෙනි වතාවට ලංකාවට චිත්‍රපටි කර්මාන්තයේ චිත්‍රපටි කලාවේ ජාත්‍යන්තර තත්ත්වයක් ලබා දුන්නා දෙල්ලි නගරයේදී පැවතිච්ච රණ මයුර සම්මානය ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේදී දිනා දීමේ. එදා සිංහල චිත්‍රපටය කියන්නේ මොකක්ද? සිංහල චිත්‍රපටය කියලා කර්මාන්තයක් තියෙනවද? කෙටියෙන්ම කියනවා ලංකාවේ කියලා හුඟ දෙනෙක් දැනගෙන නොහිටපු දෙයක්. ලංකාව කියලා රටක් තියෙනවද? ඉස්සර අපෙන් අහනවා ඉන්දියාවේ කොටසක්ද? දකුණු ඉන්දියාවේ කොටසක්ද කියලා. අපිට වෙනත් මාධ්‍යයන්ගෙන් දෙන්නට බැරි වෙච්ච ප්‍රචාරයක්, හැඳුනුමක්, පිළිගැනීමක් මෙරටට ලබා දුන්නා 964 දී. රණ මයුර සම්මානය දෙනීමේ. එතුමා එපමණක් නෙමෙයි කළ දක්ෂකම වසර ගණනාවක් ජාත්‍යන්තර මණ්ඩල වලින් ලෝකයේ ඉන්න හොඳම අධ්‍යක්ෂකවරුන් 5 දෙනාගෙන් කෙනෙකු බවට ප්‍රකාශ කරනු ලැබුවා. අද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
අප හුඟ දෙනෙකුගේ ගුරු ලෙස්ටර් ජේම්ස් පීරිස්, අපට මුහුණුවරක් දුන්නු ලෙස්ටර් ජේම්ස් පීරිස්, අපට ලෝකයේ චිත්‍රපට කලාකරුවන් අතර ගෞරවයක් අත්කර දුන් ලෙස්ටර් පීරිස් මැතිතුමාට රණ තිසර සම්මානය පිළිගන්වන අවස්ථාව. ස්තුතියි. සරසවි සම්මානවලේ ඒ උසස් ගෞරව සම්මානය පිරිනැමීමට අප ඉතාමත් ගෞරවයෙන් ආරාධනය කර සිටින්නේ සරසවි සම්මාන උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස මෙහි සපමිනි ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන ගරු ඇමති ගාමිණී දිසානායක මැතිතුමාට දිසානායක මැතිතුමා කැඳවාගෙන ඒමට මා ඉල්ලා සිටිනවා ග්‍රැන්විල් සිල්වා මහතාගෙන්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සූරීන්ටයි මේ අරයුම සරසවි සම්මානවලේ ගෞරවය පිළිගැනීමට. අවුරුදු 3කට පස්සේ සරසවි උළෙලට පැමිණ මම සන්තෝෂයි ප්‍රකාශ කිරීමට මේ රටේ අවුරුදු 30ක් 40ක් අපේ සමාජය තුල ගැබ් වූ තිබුණ ප්‍රශ්නයක් අපි නැවත වරක් මේ රටේ ජනතාවට සාමකාමී සමාජයක් තමාගේ උරුමය හැටියට බාර දී සර්වජන ඡන්දය තුලින් මහ ජනතාවට තමා කැමැති තීරණයක් ගැනීමේ වරප්‍රසාදය ලබා දෙනවා. අනෝජා වීරසිංහ කතා දෙකක් නෑ. අනෝජා මල්දෙනී සුමියන් චිත්‍රපටය සරසවි සම්මාන උළෙලට තේරුම් අපි කවුරුත් දැනගත්තා. අනෝජා තමයි හොඳම නිළිය වන්නේ. ඔබත් එහෙම හිතුවද? මම ඇත්තටම මල්දෙනී සුමියන් චිත්‍රපටයට මට සම්මාන ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඇත්තම කිව්වා. ඇත්තට වෙන කාට හරි හම්බුණා නම්? නෑ එහෙමනම් මම බොහොම සන්තෝෂයෙන් ඉවිල අප්පුඩි ගහනවා. මොකද විනිශ්චය මණ්ඩලයේ තීරණයට මම හැමදාමත් ඉසනමන